මෙනු උපකරණ පාඩම පටන් ගන්නවා 2027 වෙනි ළමයින්ට පානදුරේ විසිඩම් ආයතනයේ ලබන සතියේ බදාදා 12ට. හරි 12 ඉඳන් 3 වෙනකම් පැය 3ක් යනවා. පැය 3 පාඩමක්. එතකොට හැමදාම මම අසයින්මන්ට් එකක් දෙනවා. ගිය සතිය උගන්වපුවා මේ සතිය දෙනවා. එතකොට අසයින්මන්ට් එකක් විදිහට එතකොට ඔයගොල්ලෝ පාඩම් කරලා එන්න ඕනේ. ඒක කොට දා ගන්න ඕනේ. යාළුවන්ටත් කියන්න මේ පන්ති පටන් ගන්නවා කියලා මෙනු උපකරණ. එතකොට ලබන සතියේ වර්නි කැලිපර් මයික්‍රොස්කෝප් වාමාන ඒ ටික පටන් ගන්න. ඕගොල්ලන්ට පාවිච්චි කරන්න හම්බ වෙන ඔය උපකරණ ඕගොල්ලෝම තමයි මිනුම් ගන්නෙ. මම කියා දෙනවා විතරයි. ඕගොල්ලෝ මිනුම් අරගෙන ඒවා ඔක්කොම කෑලි ගලවලා උපකරණ කෑලි ගලවන ඉඳන් බලන්න ඕනේ. හරි? මේකේ කොහොමද මේක කරකවෙන්නේ? ඇයි මේ අතර කරකවුනහම යන්නේ? ඇයි මේ අතර කරකවුනහම පිටිපස්සට යන්නේ? ඒ වගේ මොනවා හරි ඒ තියෙන හැම දෙයක්ම හැම උපකරණෙම කෑලි කෑලි ගලවලා බලන්න ඕනේ. ඒවා හයි කරලා බලන්න ඕනේ. ආයි මැනලා බලන්න ඕනේ. කොහොමද වැඩ කරන්නේ? ඔක්කොම බලන්න ඕනේ. එතකොට තමයි ඔයගලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව විභාගයට යන්න පුළුවන් වෙන්නේ. හරි? එහෙම නැතුව මෙන්න උපකරණ කියලා බෝඩ් එකේ ඇඳලා එහෙම මනින්න බෑ. හරි මේක ප්‍රැක්ටිකල් පාඩමක්. ඒ නිසා අනිවාර්යයෙන් මෙනු උපකරණ ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕන බය නැතුව. හරි මෙනු උපකරණ ටික දෙනවා ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ. එතකොට ලබන බදාදා 12ට පටන් ගන්නවා 2027 පන්තිය පානදුරේ විසිඩම් ආයතනයේ. 2026 අලුත් පන්තිය පටන් ගන්නවා 2026ට සහ 27 කළුතර සවිද්‍යා ආයතනයේ ලබන සතියේ ඒකත් ලබන සතියේ අඟහරුවාදා. හරි 2026 පන්තිය ලෑස්ති කරලා තින්නේ අඟහරුවාදා හවස 3 ඉඳලා 6 වෙනකම්. ඊට පස්සේ 2027 පන්තිය ලෑස්ති කරලා තින්නේ 12 ඉඳන් 3 වෙනකම්. හරි. ওই ටයිම් ටික තමයි යන්නේ කළුතර සවිද්‍යා ආයතනය. හරි. අලුතෙන් පටන් ගන්නෙ. ඕගලන්ට සහභාගී වෙන්න පුළුවන් ඒ පන්ති වලට. හරි. ඊට පස්සේ තියෙනවා මේ 2025 ස්පීඩ් රිවිෂන් එකක් තියෙනවා. මේක සාමාන්‍ය රිවිෂන් පන්තියක් නෙවෙයි. මේක ස්පීඩ් රිවිෂන් එකක්. හරි. ඒකක් වෙනකන් ටාගට් එක යනවා. හරි. ඒකක් වෙනකන් කරනවා. මේකෙදි කරන්නේ වැදගත්ම පාඩම්. ඒ කියන්නේ ධාරා විද්‍යුතය දැන් ගිය සතිය පටන් ගත්තා. ධාරා විද්‍යුතය, දෝලන තරංග, තාපය, ඊට පස්සේ චුම්බක ක්ෂේත්‍ර ඔය පාඩම් 4 ගොඩ දානවා. හරි. මේ ගොඩ දාලා මේක ෆුල් පුළුවන් කරනවා. 82 ඉඳලා MCQ ටික කරනවා 2000 ඉඳලා 2024 වෙනකන් පාස් පෙල් සියල්ලම කරනවා. ඒ පාඩම් වලට අදාළ ඒ විදිහට ඔක්කොම ටික කරනවා. කරලා ඉවරලා ඩේලි අසයින්මන්ට් එකක් දෙනවා, යුනිට් ටෙස්ට් එකක් දෙනවා. එහෙම කළා මේක නිකන් අර කඳ උරක් වගේ නිකන්. හරි. එහෙම ස්පෙෂල් රිවිෂන් එකක් මේක ගොඩ දා ගන්න ඕනේ. ඊට අමතරව තව මාස 6න් තියෙන ওই මාස 6 ඇතුළතදී ඊට පස්සේ හම්බ වෙනවා බහුවර්ණ සීය පේපර් එකක් හම්බ වෙනවා අනිත් පාඩම් වලට අදාළව. ඒ කියන්නේ මොනවද යාන්ත්‍ර විද්‍යාවට අදාළව යාන්ත්‍ර විද්‍යාවේ කොටස් වෙන්න හදලා තියෙන්නේ. ඒ කියන්නේ සිරස් චලිතෙන් මෙච්චරයි, බහුවර්ණ 100යි, ආනත් චලිතෙන් 100යි, ඔහොම කියලා කොටස් වලට 100 ගොඩාක් වැඩ කොටසක් තියෙනවා. හරි. ඒ වැඩ කොටස කරනවා. ඊට අමතරව තවත් වෙලාව ඉතුරු වුණොත් හරි වෙලාව ඉතුරු වුණොත් ඉලෙක්ට්‍රොනික පාඩම ඊට පදාර්ථ යාන්ත්‍රික ගුණ පදාර්ථ විකිරණ ඔය පොඩි පාඩම් ටික ඉක්මනට ඉවර කරනවා ඒ ස්පීඩ් රිවිෂන් එක ඇතුලේ. හරි. ඒක තනිකර ටාගට් එකක් යන්නේ ඒ එකකට අඩුම රිසල්ට් ඉඳලා. හරි අඩුම රිසල්ට් ඉඳලා ඒකකට යන්නේ කතාවක් තමයි ඒක. නිසා මහන්සියල වැඩ කරන්න පුළුවන් පන්තියක් වැඩ කරන්න බලාගෙන ඉන්න